ළමයි ජොබ් එකක් කරන මිනිස්සේ උප්පරිම try කරන්නේ කීයක් කරේ ඉතුරු කරගන්න. රුපියල් 10000ක්ද 15000ද යාර පුළුවන් ප්‍රමාණය කොහොම හරි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නැත්නම් බැංකුවේ දාලා ඉතුරු කරනවා. ඕකට තමයි try කරන්නේ. ඒක වැරද්දක් නෑ. මුකුත් නොකරනවට වඩා ඒක හොඳයි. ඕනම මිනිස්සෙක් අනිවාර්යෙන් සේවින් එකක් තියෙන්න බෑ. නමුත් නොහිතන කාරණාව තමයි මේකෙන් කොහොමද සල්ලි අනිත් පැත්තට පැටව ගස්සන්නේ කියන්නේ. එක්ක එහෙම සල්ලි පැටව ගස්සන්න පුළුවන් තැනක් තමුන් හදන්න ඕනේ. එහෙම නැත්නම් හදපු තැනක ආයෝජනය කරන්න ඕනේ. මං කියන්නේ තේරෙනවද? එක්කෝ එහෙම තැනක් හදනවා නම් එයා ඇවිල්ලා හොඳ මිනිස්සෙක්. හොඳ ව්‍යවසායකයෙක්. හොඳයි ඈ. ඒක තමයි හොඳම දේ. එහෙම බැරි එක්කෙනෙක් නම් ආ ජොබ් එකක් කරන එක්කෙනෙක් නම් ඇත්තට මේක වෙලාවක් නෑ නැත්තම් ඒකට මුදල් ප්‍රතිපාදන මදි මොන හරි ගැටලුවක් තියෙනවනේ. එහෙනම් ඔයාලට කරන්න පුළුවන් මොකද්ද? ඒ සල්ලි පැටව ගස්සන තැනක මොකද්ද? සල්ලි ටිකක් දාන එක. ඒක ෂෙයා මාකට් එක වෙන්න පුළුවන්. ඒක ක්‍රිප්ටෝ මාකට් එක වෙන්න පුළුවන්. ඒක ඔයා තීරණය කරන්න ඕනේ. ඉතින් ක්‍රිප්ටෝ මාකට් එක කියලා කියන්නේ ඒ වගේ සල්ලි පැටව ගස්සන්න පුළුවන් හොඳ තැනක්. නේ? ෂෙයා මාකට් එකේ පොඩ්ඩක් වැඩිපුර ඉගෙන ගන්න ඕනේ. නමුත් ක්‍රිප්ටෝ මාකට් එක කියලා කියන්නේ කොල්ලෙකුට ඉතාම පහසුවෙන් මොනවාද? ඉතාම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැන. මොකද්ද? ඉතාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඉතින් අපිට ගැටේට අවස්ථාව තියෙනවා. ඔයගොල්ලෝ අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා අපි නිතරම අප්ඩේට්ස් දානවා. හරි. වැඩි අපි ඉගෙන ගමු. හරි.